ස්ක්‍රූ එකක් තද කරන්න ගියාම හරි එහෙම නැත්නම් ගලවන්න ගියාම හරි මෙන්න මේ විදිහට ස්ලිප් වෙලා යනවා. අපි මේ ස්ලිප් වෙන එකට කියනවා කැම අවුට් වෙනවා කියලා. සමහරට ඒකට හේතුව මෙන්න මේ ඔයා හරි ටූල් එක පාවිච්චි කරන්නේ නැති නිසා වෙන්න පුළුවන්. බලන්න මේක. මෙතන මේ තියෙන වර්ග තුනම එක වගේ පේන එක හා සමානයි. මේ තුන සම්පූර්ණයෙන්ම වෙනස් මෙකැනිසම් තුනක් තමයි වැඩ කරන්නේ. බලන්න මේ පළවෙනි එක. මේකට අපි කියන පිලිප්ස් හෙඩ් එකක් කියලා. මේක තමයි පරණම එක. මේක හොයාගන්නේ අපි කියන්නේ අර ස්ලොටඩ් එක ප්ලැට් එක ඒක නිතරම ස්ලිප් වෙලා යන නිසා, කැම අවුට් වෙන නිසා තමයි මෙන්න මේක හොයාගන්නේ. හැබැයි මේ පිලිප්ස් එකත් ඒ තරම්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒකත් හයි ටෝක් එකකදී වැඩ කරන්න බෑ. ඒ කියන්නේ වැඩි පීඩනයකදී වැඩි බලයක් යොදලා පාවිච්චි කරන්න බෑ. එතකොට ඒකත් කැම අවුට් වෙනවා, ස්ලිප් වෙලා යනවා. මේ දෙවෙනි එක. මේක තමයි JIS එක. මේකට අපි කියන්නේ Japanese Industrial Standard එක කියලා. ඒක අපිට බොහෝ දුරට දකින්න හම්බ වෙනවා Japanese vehicles වල, Japanese motorcycles වල, ඊට අමතරව Japanese equipments වල අපිට මේක දකින්න හම්බ වෙනවා. ඉතින් මේක අඳුරගන්න හරි ලේසි. මේකේ head එකේ මෙන්න මේ පොඩි dot එකක් තියෙනවා. එහෙම නැත්නම් පොඩි dimple එකක් තියෙනවා. තුන්වෙනි එක මේකට අපි කියන posi drive එක කියලා. මේක යුරෝපියන් එකක්. මේක අපිට බහුලව දකින්න හම්බ වෙනවා මේ cabinetry වලදී, joinery වලදී. මේක high torque එකකින් වැඩ කරන්න පුළුවන් එකක්. මේකේ අර main cross එකට අමතරව තව ticks හතරක් තියෙනවා. පොඩි line හතරක් තියෙනවා. එතකොට මේකත් අඳුර ගන්න පුළුවන්. මේක posi drive. ඉතින් මම පොඩි tip එකක් දෙන්නම්. ඔයා අලුතෙන් screw drive එකක් හෝ drive bits ගන්න යනවා නම් ඔයා ගන්න Japanese Industrial Standard එකක්. මොකද ඒක හරියට මැච් වෙනවා Philips එකත් එක්ක. එතකොට ඔයාට Japanese JIS එකයි Philips එකයි දෙකම වැඩ කරන්න පුළුවන් ඒක ස්ක්‍රූ එකෙන්. හරි තැනට හරි ටූල් එක පාවිච්චි කරොත් ඔයාගේ මුදලුත් ඉතුරුයි, ඔයාගේ කාලයත් ඉතුරුයි, ඔයාගේම වැඩෙත් හරියට කරගන්න පුළුවන්. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙන්න ගිහින් එන්න.